Hello everyone. අද මම ඔයාලව ලංකාවේ famous industry එකක් වෙන tea industry එක ඇතුළට එක්කගෙන යන්නයි හදන්නේ. ඉතින් මම අද ආවා අපේ ගමේ tea factory එකකට. බලමු මේකේ ඇතුලේ tea processing එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි මෙතනදී මුලින්ම සිදු කරන්නේ factory එකට ගෙන ආපු තේ දළු කිරීම හා ෆැක්ටරි එක විසින් බාර ගන්නවා මෙහිදී નિયમિત ගුණාත්මක භාවයෙන් යුතු තේ දළු තමයි බාරගන්නේ. ඒකට හේතුව තමයි මේ තේ දළු වලින් කරන නිෂ්පාදනවල ප්‍රමිතියට තේ දළු වල ගුණාත්මක භාවය බලපාන නිසා. මෙතන තියෙන මැෂින් වල සද්ද නිසා මේ අංකල් පැහැදිලි කරලා දෙන දේවල් වීඩියෝ එකේ ඇහෙන්නේ නැහැ. ඒක නිසා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් මොකද්ද මේ ටී ප්‍රොසෙසින් එකේදී සිද්ධ වෙන්නේ කියලා. මෙහිදී කිරාගත්තේ දළුවල තෙතමනෙන් 140ක් පමණ අඩු කර ගැනීම සඳහා මෙහි තියෙන ඩ්‍රයින් රැක් වලට තේ දළු අසුරා ගැනීම සිදු කරනු ලබනවා. සාමාන්‍යයෙන් තේ දළු පැය 8-10ක් අතර කාලයක් ඩ්‍රයින් රැක් එකක් තුල තබා ගන්නවා. දළුවල තියෙන මොනිටර් එක. තෙතමනේ ටික ඉතින් 140ක් විතර අපි අයින් කරනවා. ඒකත් එක්ක මේ යන්නේ යන්නේ මේක එක දාන උඩට එකක් දෙන්න. ඊට පස්සේ මේ බෑන්ඩ් එක දැම්මා මේ මුලින්ම කරන්නේ දළු දෙන්නගෙන ආවට පස්සේ ඒකනේ. මුලින්ම කරන්නේ දළු ගිරනවා. ඊට පස්සේ මේකට දානවා. මේකට දාලා අවශ්‍ය කරලා මේකට දැම්මම පස්සේ බෑන්ඩ් එක දානවා. මේක සාමාන්‍යයෙන් පැය එකක් විතර වගේ තියෙනවා. කායක් වගේ තමයි. ඊට පස්සේ ඔකට දළු දානෝනේ. එම පියවරෙන් පසු මෙහි ඇති දළු මෙම ස්ථානයෙන් පල්ලෙහා තියෙන රෝල් කාමරය වෙත ලබා දෙනවා. මේ දැන් අපි ඉන්නේ රෝල් කාමරයේ. ඉහළින් ලබා දෙන දළු මෙහි ඇති මැෂින් මගින් අඹරා ගැනීම සිදු කරනවා. මුලින්ම මේ ඇති පළමු මැෂින් එකෙන් අඹරාගත් දළු දැලක් ආධාරයෙන් හලා ගැනීම සිදු කරනවා. මේ විදිහට හලා ගන්නා ලද තේ දළු මෙතනින් අරගෙන දෙවන මැෂින් එකට දාලා නැවතත් අඹරා ගැනීම සිදු කරනවා. තේ කොළ ඇඹරීම මගින් තේ කොළය වල ඇති සෛල බිත්ති බිඳ වැටි රසායනික ද්‍රව්‍ය එන්සයිම එකට මිශ්‍ර වී තේ කොළ වල රසය, පාට, සුවඳ හැදෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අඹරා ගන්නා ලද තේ දළු මෙන්න මේ ආකාරයට අසුරා තබා ගන්නවා. මේ තියෙන්නේ තේ කොළ වියලීම සඳහා අවශ්‍ය තාපය ලබා ගන්නා ලිප. මෙහි ඇති තාපය මගින් තේ කොළ වියලීම සිදු කරනවා.
මේ තියෙන්නේ ලිපෙන් ලැබෙන තාපය මගින් තේකොළ වියලීම සිදු කරන ඩ්‍රයර් එක. මෙහිදී ලිපෙහි තාපය යොදාගෙන තේකොළ වියලීම සිදු කරනවා. මේ සඳහා ඩ්‍රයර් එක තුල විනාඩි 30ක් පමණ කාලයක් තේ දළු තබා ගනී. අඹරාගත් දළු දුඹුරු පැහැයින් යුක්ත වේ. වියලා ගැනීමෙන් පසු එම දළු කළු පැහැයට හැරේ. දැන් අපි බලමු තේ නිෂ්පාදනයේ ඉතා වැදගත් ක්‍රියාවලියක් වන කලර් සෝටින් ක්‍රියාවලිය සිදුවෙන්නේ කොහොමද කියලා. මෙහිදී මැෂින් එක භාවිතා කරන්නේ තේවල වර්ණය අනුව හොඳ ක්වොලිටි සහ ක්වොලිටි නැති තේ වෙන් කර ගැනීමට. මෙම මැෂින් එක තුල ඇති සෙන්සර්ස් හා කැමරා ටෙක්නොලොජි භාවිතා කරලා තේ කැබලි වල කලර් ඩිෆරන්සස් හඳුනා ගන්නවා. ඉන්පසු ක්වොලිටි ඇති කළු තේ කැබලි එක පැත්තකට යන අතර අධික දුඹුරු ලා පාට හෝ අනවශ්‍ය කැබලි වෙනම ඉවත් කරනවා. මේ ප්‍රොසෙස් එක නිසා තේ කොළවල යුනිෆෝම් අපියරන්ස් එක හා ක්වොලිටි එක හා මාකට් වැලියු එක වැඩි දියුණු වෙනවා. මේ තියෙන්නේ මිඩල්ටන් මැෂින් එක. මේ මැෂින් එක මගින් තේ කොළ ක්‍රෂ් කිරීම සහ පර්මන්ටේෂන් සඳහා සූදානම් කිරීම සිදු කරයි. මේ තියෙන්නේ වීනෝවා මැෂින් එක. මෙම මැෂින් එක භාවිතා කරන්නේ ලයිට් ඩස්ට් හා හෙවි පාටිකල්ස් වෙන් කර ගැනීමටයි. මෙහිදී ෆයිබර් වෙනමත් හෙවි පාටිකල්ස් වෙනමත් ලයිටර් පාටිකල්ස් වෙනමත් වෙන් කර ගැනීම සිදු කරනවා. ඒ සඳහා එයා ෆ්ලෝ එකක් භාවිතා වෙනවා. මේ තියෙන්නේ මෙෂි ෂිෆ්ටර් එක. මේ මැෂින් එක මගින් සිදුවන්නේ තේ කොළවල සයිස් එක අනුව වෙන් කිරීම. ඉතින් මෙහිදී කුඩා කොටස් පහළට වැටෙන අතර විශාල කොටස් දැලෙහි ඉතිරි වෙනවා. ඩස්ට් එක වෙනවම ඉවත් වී යනවා. මේ තියෙන්නේ චෝට ෂිෆ්ටර් එක. මෙම මැෂින් එක මගින් තේ කොළවල ක්වොලිටි එක වැඩි කරන අතර ක්ලීන් ටී එකක් ලබා ගැනීමට පුළුවන්.
තවදුරටත් තේ කොළවල ඇති ඩස්ට් එක අඩු කරන අතර මාකට් එකේ හොඳ ප්‍රයිස් එකක් ලබා ගැනීමට මෙම මැෂින් එක උපකාරී වෙනවා. මේ තියෙන්නේ ෆයිබර් මැට් එක. මේ උපකරණය මගින් තේ කොළවල ඇති අනවශ්‍ය කොටස් එක් දිශාවකට ඇදී යාම සිදුවේ. තවදුරටත් තේ කොළවල ඇති අනවශ්‍ය ද්‍රව්‍ය මෙම උපකරණය මගින් ඉවත් කර දමයි. මෙම පියවර සියල්ල අවසානයේ මේවා ප්‍රවාහණයට සුදුසු ලෙස ඇසුරුම් කිරීම සිදු කරයි. ඔන්න ඉතින් තේ ප්‍රොසෙසින් ජර්නි එක මෙතනින් අවසන් වෙනවා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා.